දැන් යාළුවනේ ඊළඟට අපි දැන් බලන්න යන්නේ මේ හයිඩි ස්පොට් එකයි. මේක අපිට කියන්නේ මේකට ඇත්තටම කියන්නේ කාමරයක් කියලා. මොකද මේක පට්ට. හැබැයි එහෙම වැඩි දෙයක් කරන්න ඕනේ නැහැ එක්කෙනෙක් හොයාගන්න. ඔයාලට වෙනවනේ මේක නිකන් කාණිකරම රූම් එකක් වගේ. මේ කොන්ක්‍රීටුයි මේ ගහ අපි හදලා තියෙන විදිහට මේක තනිකරම රූම් එකක් වගේ මේ. ඔයාලට වෙනවනේ කාටවත් එළියෙන් පේන්නේ නැහැ. දැන් මෙතනින් අපි සෙකන්ඩ් රූම් එක කියලා ගන්නවා. ඉමර්ජන්සි එක්සිට් රූම් එක. මේකට ඉමර්ජන්සි එක්සිට් රූම් එකක් තියෙනවනේ. මේක තමයි ඒ. අපි දැන් මෙහෙන් ගියේ මෙහෙන් පැනලා මෙහෙන් පැනලා මෙහෙන් පැනලා මෙහෙන් පැනලා මෙහෙන් පැනලා. හදිස්සියත් දැන් මේ එක්කනේ. දැන් හදිස්සියත් මේ ඉමර්ජන්සි එක්සිට් තියාගන්නේ. හදිස්සියත් සතෙක් එහෙම අපේ ඉස්සරහට આવුත් ඒකෙන් දුවලා යන්නේ සතර අපි කොහෙද කියලා අතරාන් එන්නම තමයි අපි මේ ඉමර්ජන්සි එක්සිට් තියාගන්න. නැත්නම් සතෙක් නැත්නම් හදිස්සියත් මොකක් හරි ගිනි ගැනීමක් හරි වුණොත් නැත්නම් ටක් ගාලා එක්සිට් එකකින් පැනලා යන්න ඕනොත් අපි මේක යනවා. මේ තියෙන්නේ ඒ හයිඩ් අවුට් එක තමයි යාළුවනේ. හොඳට බලන්න. මෙතන අපිට හොඳට ඉන්න පුළුවන්. දැන් ඔය කිව්ඩි පෙන්නයි යාට. ආරාධන අපේ බෙන්ච් එක අපි වාඩි වෙන තැන අතන. මෙතන ගස් ටික දෙනවා. එළිය කාටවත් අපි මෙතන ඉන්නයි කියලා හොයාගන්න බෑ. එතන පට්ට හයිඩිස් ප්ලේස් එකක්. දැන් යාළුවනේ දව දැක්කනේ මේ හයිඩ් අවුට් එක අර වීඩියෝ එකේදී. දැන් බලා ගන්න මේක තමයි හයිඩ් අවුට් එක. හයිඩ් අවුට් නම්බර් 1 හොඳේ. මෙතන අපි බෙන්ච් එකත් මෙතන ස්ටූල් එකත් තියලා වෙනවා මෙතන. මෙතන තමයි ඉමර්ජන්සි එක්සිට් එක කෙලින්ම ආවට තියෙන දුවගෙන යන්න තියෙන්නේ. අදින් පැනගෙන යන්න. ඔය ඔන්න බලන්න කිව්ඩි කරන විදිය. ඔන්න කිව්ඩි එහෙනුත් පාරක් හදනවා. මොකක් කරේ හොයාගෙන ආවි. අපි කියලා බලමු ඒ මොකද්ද කියලා. කිව්ඩි මොකද්ද හොයාගත්තේ? ඒ උඩ පනින්නේ මොකද්ද හොයාගත්තේ? පෙන. ඒක මට දෙන්න බැරිද? මට දෙන්න බැරිද? මාව හපන්නේ ඇයි? නරකයි ඈ. මොකද්ද හොයාගත්තේ? ඊයේ පඳුර කුඩු කරන්න එපා. ඔය හයිඩ් අවුට් එක පේයි අපිට. මොකද්ද ඔය කරන්නේ? කිව්ඩි මෙහෙන. කිව්ඩි එන මෙහෙන. කිව්ඩි මේ යා දයා. ඔයා මේ පැත්තම කුඩු කර. කිව්ඩි ඕනේ දැක්කනේ කොල්ලාගේ වැඩ. ඕ පිස්සුත් දන්නෙත් නෑ මං ඉතින් ඉතින් ආගෙදර කට්ටිය අඬනකොට මේ කිව්ඩිට මල පැනලා. ඒක දිහානේ බලන් ඉන්නේ. කන්ෆියුස් වෙලා වගේ. එහෙනම් අපි බලමු සෙකන්ඩ් හයිඩ් අවුට් එක අන්න අර අතන තියෙන එක. මේක දැන් අපි දැන් මේ ගැඹුරු පැත්ත තමයි බලන්නේ. මේ පැත්තේ දැන් අපි දැන් බලනවා නම් කිව්ඩි ඉස්සරහට මේ මෙතන මොනවද පුච්චලත් එක්ක. මේක අපි ඉමර්ජන්සි එක්සිට් එක විදිහට ගන්නවා වල දන්න. මෙතනින් තමයි අපි එකපාරට එක්සිට් කරලා අර තියෙන පාරවල් අනම්මන මේ කන්ද. මෙන්න මෙතනින් තමයි අපි ආවේ දැන්. මේනේ මගේ අනිත් පාර්ට්නර්. ඔයා දන්නා. අපි දැන් මේ පාරවල් ටික හදලා තියෙනවා. වල පේනවද මාර ලස්සනට මේ ගල් ටික දාලා තින්නේ පාරවල් වල. දැන් අපි අතන හයිඩ් අවුට් එක. දැන් මම වල හයිඩ් අවුට් එක වෙනවා. මේ තමයි හයිඩ් අවුට් 1. අර හයිඩ් අවුට් 2. මේ හයිඩ් අවුට් 3. අර තමයි මේන් හයිඩ් අවුට් එක. අන්න දැන් තමයි අපි බලාගෙන ඉන්නේ. අපි වෙන ඒ කියන්නේ අපි සෙල්ලම ඉදිරියනේ. දැන් වල එක හයිඩ් අවුට් එක වෙනවා. මේ ඔක්කොම මේ පාරවල් හැදුනේ එහෙනම් මේ කිව්ඩි තමයි ඔක්කොම පාරවල් තියෙන්නේ. යාළුවනේ අද අපි වෙලා තියෙන්නේ ඩොගි මිෂන් එකටයි. කියන්නේ මේ අපේ බල්ලා මෙයාත් එක්ක අපි අද මේ ෆොරස්ට් එක සත්තු ඉන්නවාද කියලා අපි දැන් මේකෙන් භාගයක් වැඩි ඉවරයි. ඔයාලට පේනද මේ ගල් දාලා අපි පාරක් හදලා තියෙනවා. මේ දඩි යහ පැත්තේ ගෙදර
දැන් මේ ෆොරස්ට් එකේ තමයි අපි බලන්න යන්නේ. මේකේ මොන වගේ සත්තු ඉන්නවද? ඒ වගේ සත්තු වල ෆොටෝස් වීඩියෝස් මෙන්න මේ බල්ලත් එක්ක අපි වැඩේ දෙන්න යන්නේ. එහෙනම් වැඩි වෙලා කතා කරන්නේ නැතුව අපි ගේමට බහිමු. මම ඔයාලට දැන් කියන්න ඕන මේ බල්ලා ගැනම කියුඩි ඈ. මම මට කියන්න දැන් කියුඩි කියද්දි මේ බල්ලට අපිම අපි කතා කරමු. දැන් අපි ෆොරස්ට් එක ඇතුළට තමයි යන්නේ. අපි හදපු පාර මේ තියෙන බ්‍රිජ් එක. මෙතන තමයි බ්‍රිජ් එක පටන් ගන්න. මේ බ්‍රිජ් එකෙන් යන්න ඕන. මේ පැත්තට යන්න ඕන.